යාළුවනේ සුබ දවසක් ඔයාලත් සියලුම දෙනාට. අපි අද කතා කරමු මේ තියෙන්නේ එන්ජින් එකක්. ඉතින් මෙන්න මේ එන්ජින් එකේ තියෙන දෝෂේ තමයි සයිලන්සර් එකෙන් දුමත් එක්ක ඔයිල් පිට වෙනවා. මේ මෙතන ගලවලා තියෙන්නේ සයිලන්සර් එක සම්බන්ධ වන මැනිෆෝල්ඩ් එක. ඒ කියන්නේ මෙන්න මේ මැනිෆෝල්ඩ් එක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතනට. ඉතින් යාළුවනේ මේ ඔයාලට පේනවා මේ වගේ ඔයිල් ඇවිල්ලා තියෙනවා. මේ එන ඔයිල් තමයි සයිලන්සරේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට පේනවා ඔයිල් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඔයිල් ඇවිල්ලා තියෙනවා. මේ වගේ සාමාන්‍ය ගානට තියෙනවා. ඉතින් බලමු මේකට බලපාන හේතු මොනවද කියලා. මෙහෙම ඔයිල් එන්න බලපානවා අපේ වෑල් වල තියෙන රබර් සීල්. මම පොඩ්ඩක් දැන් ටැපට් කවරේ ගලවා ගන්නම්. ටැපට් කවරේ ගැලෙව්වට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ තියෙන්නේ වෑල්. මේකේ තියෙනවා රබර් සීල් එකක් තියෙනවා ඔයිල් ඇතුළට බහිනවට. අන්නේ රබර් සීල් එක ගියයින් පස්සේ තමයි ගොඩක් දුරට මේ විදියට ඔයිල් සයිලන්සර් එකට සම්බන්ධ වීම වෙන්නේ. අපි බලමු දැන් මේ රබර් සීල් එක කොහොමද ගලවලා නැවත අපි සම්බන්ධ කරගන්නේ සීල් එක කියලා. මෙන්න මේ තියෙන්නේ අන්න ඒ රබර් සීල් එක තමයි. මෙතනින් තමයි වෑල් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සීල් එක ඩැමේජ් වෙලා ගෙවුනට පස්සේ මේ තුලින් එන්ජිමට ඔයිල් කාන්දු වෙනවා. අන්න ඒ ඔයිල් තමයි අපි අර පෙන්නු මැනිෆෝල්ඩ් එක සයිලන්සර් කටින් එළියට ඒම සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ රබර් සීල් සෙට් එක නැවත සම්බන්ධ කරලා එන්ජින් එක හයි කරගන්න එක තමයි. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලට යම් කිසි දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක් කියලා අදට අපි සමුගන්නවා. ඉතින් SLP Smart YouTube නාලිකාව subscribe කරලා නැත්නම් තවමත් ඔයා වීඩියෝ එක බැලුවේ අදම subscribe කරලා තියාගන්න මෙවැනි වීඩියෝ දැක බලා ගන්න.